අපි ජොලියේ ඉන්නවා. රස හදනුනේ ආදරයේ මුව කැපතනේ සාගරයේදී යාවෙමු පැහි ආශාවේ අපි ආදරයේ ඔපයමේ සතුනේ තනුනේ ප්‍රේම දයා සෙනෙහේ මතිනේ යාළුවනේ මේ මාහදයාව
පෙම්ලොවේ මුල දේද ලෝකයේ සිටුවේ කොහෙද නැ කිසි තරනා ආසාවේ පායා රැසින මායාවේ තේයා දැසේ සිනාහද ඊතල වේල ඊතලේ මට කවලන් වෙලා එයාවේ राजधानी
මාර්ගේ රතු අකුල ප්‍රේමයයි දියුරා යන්නේ නීවා ඒ පියුන්දාමයයි ඔන්නේ නැද්දෝ දෙන්නයි රාජධානියේ සෙම්මාලන්තා පුරමින් අපේ පුරාණයේ කියන්නේ පොඩි පහේ අපේ දැන් තමයි යුද්ධයක් වගේ එකක් තමයි. ඒ කියන්නේ දැන් ඔබ බලන් ඉන්න යුද්ධ දිහා බලන් ඉන්න වෙච්ච කාලයක් තිබුණා අවුරුදු 30ක් තිස්සේ මේ රටේ. ඉතින් ඊට එහා මෙහා පැත්තේ තියෙන යුද්ධේ ඇත්ත වශයෙන්ම කියනවා නම් යුද්ධය ඇති වෙන්න හේතුව තමයි ආදරය නැතිවීම. ඉතින් ලෝකේ වැඩියෙන්ම චිත්‍රපටි හදලා තියෙන්නේ ආදරය සහ යුද්ධය ගැන. ඉතින් රිදිරයක් කරනකොටත් අපි চিරාත් කාලයක් හොතට සැලසුම් කරලා තමයි මේ යුද්ධය දියත් කරන්නේ. ඒකෙත් ආදරය තියෙනවා. කොටින්ම ආදරය නැති වුනහම තමයි යුද්ධය ඇති වෙන්නේ. ඒකයි
මැනස් කියලා එකක් තියෙනවා. ආරාධනා පත්‍රයක් ලැබුණාද? ඉන්විටේෂන් එකක්. හරි හරි ඒක වෙන ප්‍රශ්නයක් මට තියෙන්නේ. ඒ මොකද්ද? මට තියෙන වෙන ප්‍රශ්නයක්. මේ වගේ ජනතාවක් ඉදිරියේ මාව කැඳෙවද? ඒක තමයි මාත් අහන්නේ. මෙච්චර දිනෝ 1000ක් බලන් ඉඳද්දී එකපාරට වේදිකාවට කඩා පනින්න කොහෙන්ද මෙච්චර ධෛර්යයක් ආවේ? ධෛර්යය නේද? ධෛර්යද? ඔව්. ධෛර්ය නෙමෙයි. මාව මේ ස්ටේජ් එකට තල්ලු කරපු එක්කෙනාව අහුනොත් මම ඉතුරු කරන්නේ නැහැ. මට ආරංචියක් ආවා මේක චන්න විජේවර්ධනකයි වාගේ ප්ලෑනක් කියලා. මොනවා කියන්නේ? ඔව් ඔයගොල්ලන් ප්ලෑන් එක මේක. මාව තල්ලු කරේ මොකටද? හරි. ඇත්තටම ඔය යුද්ධයක් මැද්දට විහිළුකාරයෙක් ආවොත් කොහොමද? නිකන් හිතන්නකෝ මේ වගේ එක්කෙනෙක් ආවොත්. හරි වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ. ප්‍රශ්නයක් කියන්නේ ඔව්. දැන් ඔයව දැක්කම තමයි මට ඒක මතක් වුණේ. මොකද්ද? ඔය හතර වටේම කිය ඇවිදලා තිනවා මේ පත්‍රවලක් තිබුණා. ඔය කසාද බඳින්නේ නැහැ කියලා. හිනා බල්ලොත් දැන් පෝරුව නැගලා කසාද බඳින්න ඔයාට එහෙම උමනාවක් නැහැ වගේ මට පේනවා. මට වෙලා තියෙන්නේ මට කසාද බඳින කම්මැලි යෝයි. හරි කම්මැලි මට බොරු කියන්න ඕනේ. මොකද කිව්වේ? කම්මැලි. බලන්නකෝ මිනිස්සු කාන්තාවෝ කසාද බඳින්නේ කොයි වෙලාවද කියලා පෙරම් පුරුපුර ඉන්නවා. ඔයාට කම්මැලි. මට කම්මැලි. බොරු කියන්න ඕනේ. මම පොඩි උපදේශයක් දෙන්න කැමතියි. කසාදය බැඳලා ඔව්. තැම්පත් වෙලා ඩිපොසිට් වෙලා කැමති නැද්ද නිකන් හොඳ පෞල් ජීවිතයක් ගත කරන හොඳ මිනිහෙක් බවට පරිවර්තන වෙන්න? අනේ යන්න කැලුම යන්න ඔයාගේ අවවාදවලද මම නැත්තරම නැතුනේ මං. මම ඔයාගෙන කිව්වා ඔයාගේ අවවාදයක් කාලා මම නැත්තරම නැති වුණා. මම මාව කෑවා. ඔයා කියපු දේ මම ඔය ගැන බොරු කියන්න ඕනේ. මම ඔයා එංගලන්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැච් එකේ ඔයා තමයි විස්තර විචාරකර හිටියේ. ඔව් හරි. ඔයා කියපු කිව්මක් මට වැදුනා. මම මේ ගැන අපේ ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාට කිව්වා බොරු නම් අහන්න. මං කිව්වා. ඔයා ගැන මං කිව්වා. ඔයා කියපු දේ නිසා මම මැච් එකේ මං නැත්තර නැති වුණා. මොකද මං කිව්වේ? මොකද්ද කියන්නේ මෙයා කිව්වා දිල්ෂාන් තිලකරන් මැච් එකේදී අවුට් උනේ. අවුට් වෙන්නේ නැහැ කිව්වා. පිත්ත පන්දුවට දාන්න නැතුව නිදැල්ල යන්න ඇරියා නම් ඒ දැවි යාම සිදු වෙන්නේ නැහැ කිව්වා. හරි කිව්වනේ? කිව්වා. මම ඒක හිතලා මම මගේ මැච් එකට ගියා. ගිහිලා ඉවරෙලා දැන් මම ලෑස්ති. එනවා බෝලේ කඩාගෙන මට මතක් වුණා මෙයා කියපු එක. කෙලින් එන බෝලේ මං කෙලින්ම නිදැල්ල යන්න ඇරියා. විශ්වාස කරන්න විකට් පොළු තුනම බවුන්ඩරි ලයින් එකේ කොල්ලන්ගේ අතේ. පිත්ත මගේ අතේ. එතකොට බෝලේ අම්පාර්ගේ කටේ. ඇවුලුනා මගේ වම් කකුලේ ඇටේ මේ ඇතලිලා. ඔයා කියනවා කරන්න බෑ ඔයාගේ වැඩක් ඔයා බලා ගන්නකෝ. ආයෙනම් ඔයාගේ වැඩක් ඔයා බලා ගන්නකෝ. හරි. මං ආවේ ලව් කරන්න වෙන අහක යන කේස් එකක් නෑනේ. මගේ කෙල්ල. මම ලෑස්ති. සර්ව සුන්දරී. සර්වජන අනේ සර්වජන ඇයි සර්ව සුන්දරී? ඉන්න බැරියෝ. ඇයි ඔයා මට කතා කරන්නේ? මම ලෑස්ති. මං කසාද බඳින්න ලෑස්ති. ඔක්කොම ලෑස්ති කරන් ආවේ මං ඔයව බඳින්න ලෑස්ති. මට ආරංචියක් ආවා. ඔයා මේ දැන් ටිකකට කලින් කියලා තියෙනවා කසාද බඳින්න හරිම කම්මැලි බෝරින් කියලා. නෑ මං දැන් කැමති. විදිය හොඳයි මං කැමති. මේවත් මිනිස්සු. ඔව් මං කැමති. හරි. කැමති නම් මම නම් හැමදේම ලෑස්ති කළා හමාරයි. ෆොටෝ ගහන අය පවා මල් බොකේද ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. හරි හොඳයි. හැබැයි සර්වජන එක ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මොකද? ප්‍රොබ්ලම් එක තමයි ඔයාට ජොබ් එකක් නැත්තම් ලාස්ට් මොමන්ට් එකේ හරි අපේ ඩැඩි කිව්වා මේ මැරේජ් එක කරන්නේ නැහැ කියලා. අනේ දෙයියනේ මං කොහෙද දැන් ජොබ් හොයන්නේ? අනේ බඳිමුකෝ. එහෙම කියලා බෑ අනේ. මම මොකද කරන්නේ?
චුට්ටක් ඉන්නකෝ මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. හා. මේ බලන්නකෝ. ඔව්. මෙතන කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා? ගොඩක් ඉන්නවා. ඔයාලට ආදරේ කට්ටිය ඉන්නේ. ඉතින් ඔව්. ඉතින් මේ අයට යමක් කමක් කරන්න පුළුවන් කට්ටිය. ඔව්. ජයත දන්දාත මහත්තයාත් ඉන්නවා. ඔයාගේ සුදුසුකම් කියලා ඔයා ජොබ් එකක් හොයාගන්න. ඔයාගේ සුදුසුකම් ටික කියන්න බං. දැන් කියන්න ඕනද? දැන් කියන්නනේ මොකද්ද? රංගපානවා සින්දු කියනවා බොරු කියනවා කේලම් කියනවා ගිනි ගෙඩි දෙනවා පවුල් කොටවනවා කඩේ යනවා ඡන්දේ ඉල්ලනවා පක්ෂ මාරු කරනවා මොනවාදන්නේ? ඔව් හැමෝම කරන ජොබ් නේ. මොකක් හරි ඔයා නිව් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. මේව හැමෝම කරනවද? ඔව් හැමෝම කරනවා. අලුත් දෙයක් නම් ඔය තාත්තට ඇහෙන්න ඕන. කසාද වඳිනවා ගෑනියෝ පිටරට අරිනවා සල්ලි ගෙන්න ගන්නවා ඒ වගේම පිස්සු ගෙනිනවා. අන්න රයිට්. අපේ ඩැඩි ඒකට නම් කැමති වෙයි. මං දැම්මම ගිහිල්ලා මේ මැරේජ් එක ලෑස්ති වෙලා එන්න. හරි. බයි. කසාද වඳිනවා කියනකොට මට මතක් වුණා මීට කලින් කසාද වැඳපු දෙන්න ගැන. පොඩ්ඩක් බලමුකෝ. ඉන්නට ඕනේ මගේ ළඟින් ඔබ ළඟ ඉන්නව මාසමදා අකිම මනමාලි නේද දැන් කිසිදින යන්නෙම නැහැරදා අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ සදාකාලේ අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ අපේ යාලේ ඔබ නම් සුදු කෙල්ලෝ වගේ නෙවෙයි දැක්කම ලෝභ හිතෙයි නියමෙට මට ගැලපෙයි ඔබ දෙන්නකො මට රස චුම්බෙන් මම දෙන්නම් පොරොන්දුවක් මම බඳිනවමයි සත්තයි ඔව් මට කිව්වා මට සාස්ත්‍රයෙන් කිව්වා මං ඊළඟට කසාද බඳින ඒවා ඔක්කොම ගියදී ගියාවේ අලුතෙන් කසාද බඳිනවා නම් ඒක විවාහේ හරියට ඊශ්‍රායලයේ පලස්තීනයේ වගේ ගැටුම් ඇති වෙනවා කියලා නිතරම ගැටුම් ඇති වෙනවා කිව්වා කමක් නැහැ මං ඕනේ එකකට මූණ දෙන්න ලෑස්ති සුදුසු රංගනා විට මාගේ අතු රොස මලක් මම දීලා සෙනෙහසින් ආදරේ ගීතේ මංගලමේ එන්නේ අතු රොස මලක් අතකින් ගෙන ආයි මාව සොයමින් සෙනෙහසින් ආදරෙන් මත්වී මග බලලම ඉන්නේ ඉදින්නට ඕනේ මගේ ළඟින් ඔබ ළඟ ඉන්නව මාසමදා අගිම මනමාලි නේද දැන් කිසිදින යන්නෙම නැහැරදා අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ අපේ යාලේ අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ අපේ යාලේ ලා ලා සුරංගනා විට මාගේ අතු රොස මලක් මම දීලා සෙනෙහසින් ආදරේ ගීතේ මංගලමේ එන්නේ අතු රොස මලක් අතකින් ගෙන ආවි මාව සොයමින් සෙනෙහසින් ආදරෙන් මත්වී මග බලලම උන්නේ
මට ඕනේ මගේ ළඟින් උබලල ඉන්නව මාසමදා අකිම මනමාලි නේද දැන් ඉතගෙන යන්නෙම නෑ හැරදා අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ සදාකාලේ අපේ ලෝකේ සදාකාලේ හදේ දැල්වේ අපි යාලේ Israel will not accept condition for resuming direct negotiation with Palestinians. SLT රිදි රැක් 12 වෙනි අප මේ සිටින්නේ ප්‍රිය මිත්‍ර මිත්‍රිණි ඔබ දන්නවා රිදි රැක් ආරම්භයේ සිටම මුලපිරු මොහොතේ සිටම මේක තරු රංග මංගල්‍යයක් පමණක් නොවේ මෙහි යටි අරුත් ගණනාවක් තිබුණා එකක් තමයි අපේ හිටපු තරු සහ සිනමා වෘත්තිකයන් වෙනුවෙන් සුබ සාධන කටයුත්තක් ආරම්භ කළා එතනින් පටන් අරන් ඊට පස්සේ එය රක්ෂණ ක්‍රමයක් දක්වා රක්ෂණ ආවරණයක් සපයන්නට තරම් අපි එක පියවරක් ඉදිරියට තිබ්බා. දැන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකාවේ රංග පාසලක් අතිශයින්ම අත්‍යවශ්‍යයි. එහෙත් එදා මෙදා තුර මොනතරම් හඬ රැව්පිළිරැව් නැගෙන්නේ නැද්ද? ඉල්ලීම් එන්නේ නැද්ද? ආයාචනා තියෙන්නේ නැද්ද? එකක්වත් තාමත් හරිහමං ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අපේ ඊළඟ අරමුණ සිනස්ථා පදනමේ ඊළඟ අරමුණ තමයි රංග පාසලක් ස්ථාපනය කිරීම. ඒක මා විශ්වාස කරනවා රංගනයට පෙම්බඳින බොහෝ තරුණ තරුණයන් පමණක් නෙවෙයි රංග වේදයට ආදරය කරන ඕන කෙනෙකුට එහි 6-4 කියාපාන්න හැඩ කපා ගන්න තමන්ගේ ජීවිතයට අත්දැකීම් බෙදා හදා ගන්න ප්‍රවීණයින් විසින් නවීනයින්ව හිනිපෙත්තට කැඳවාගෙන යාමේදී අත්‍යවශ්‍යම කරුණක්. ඉතින් ඒ රංග පාසලට අපේ හදවතේ මුල්ගල් තබා ගන්නා දිනය අද දවස. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ශ්‍රී ලංකා ටෙලිකොම් මේ සඳහා මූල්‍ය ධාරිතාව සැපයීම අතිශයින්ම වැදගත්. එය අපිට මහා ජවයක්. ඉතින් දැන් ප්‍රිය මිත්‍රණි සිනමා වෘත්තිකින්ගේ සුබ සාධනය වෙනුවෙන් අපි හැම වසරාන්තයකම මේ පිරිනමන රිදි රැයක් සමග අපේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දැන් සූදානම් වන්නේ. අපේ ප්‍රධාන අනුග්‍රහක බෞතුන් විසින් සංකේතාත්මකව එකිනෙකා චෙක්පත් හෝමාරු කර ගන්න අවස්ථාව. මේ අවස්ථාව සඳහා මම ආරාධනය කරනවා අතිශය ගෞරවපූර්වකව සිනස්ථා පදනමේ එදා මෙදා තුර සභාපති ජයන්ත ධර්මදාස් මහතාට ඔබේ හොඳ අතුලසනාවක් මාති වර්තමාන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් එතුමන්ට ආරාධනය කරනවා. අපේ තරු වෙනුවෙන් අප වූ මහා මෙහෙවරක යෙදෙන ඔහුට ඔහුගේ අතින් ඊළඟ වසර පෙළ සඳහා නුදුරු අනාගතය වෙනුවෙන් අපි අපේ අරමුදල් ශාස්ත්‍රීක කරගෙන ඉන් අනතුරුව අපේ තරු වෙනුවෙන් ඒ සියල්ල කැපකිරීමේ අභිප්‍රායන් ප්‍රථමයෙන්ම ආරාධනය කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙනුවෙන් සංකේතාත්මකව ඒ චෙක්පත ප්‍රදානය කිරීම සඳහා එහි සමූහ ප්‍රධාන විධායක ලලිත් සිල්වා මහතාට මේ අපේ සිනමා වෘත්තිකීන් වෙනුවෙන් සුබ සාධනයේ උදෙසා නුදුරු අනාගතයේ උදෙසා පිරිනැමෙන මූල්‍ය ධාරිතාව. මේ නැතිව කිසිවක් අපිට කරන්නට බෑ. අපි කවුරුත් කරන්න කරනවා. ලලිත් සිල්වා මහතාට සමූහ ප්‍රධාන විධායකතුමන්ට අපගේ ස්තුතිය. ඉන් අනතුරුව මොබිටෙල් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී රූපසිංහ මහතාට අපේ ආරාධනය.
ස්තුතියි රංගිත්ගේ රූපසිංහ මහතාට, ජයන්ත ධර්මදාස් මහතාට අපගේ ස්තුතිය. අපි සියලු දෙනාම මේ අවස්ථාව ආශිර්වාද කරමු. හොඳ අත්පොලසනාදකින් හැම දිනම එකතු වෙලා